සුබ දවසක් අභිමානී බ්ලොග්ස් වෙතින් ගෙනන තවත් වීඩියෝ එකටයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ඔයාලත් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්නම subscribe කරලා තියාගන්න. ඔන්න ඔයාලට සුබ ආරංචියක් අරගෙන තමයි මම ඊශ්‍රායලේ ඉඳගෙනම මේ වීඩියෝ එක කරන්නේ. ඔන්න රාජී වෙබ් එක open වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් සියලුම දෙනාට ගැහැණු පිරිමි කියන හැමෝන්ටම පුළුවන් මේකට ඇප්ලයි කරන්න. වෙබ් එක ඕපන් වෙලා තියෙන්නේ. ලින්ක් එක අවශ්‍යය මගේ WhatsApp group එකට ජොයින්ට් වෙන්න. හොටෙල් වලට එන්න පුළුවන්. එතකොට ක්ලීනින් වලට එන්න පුළුවන්. ගෘහපාලන කියන ඇබෑර්තු තියෙනවා. එතකොට කන්ස්ට්‍රක්ෂන් වලටත් එන්න පුළුවන්. රජය හරහා එන අයට මම ලින්ක් එක එවන්නම් මගේ WhatsApp group එකට ජොයින්ට් වෙන්න. ඒකට ජොයින්ට් වුණාට පස්සේ එතනින් මගෙන් ලින්ක් එක ඉල්ලන්න. මම ලින්ක් එක ඒකට දාන්න. ලින්ක් එක හොයාගන්න බැරි අයට විතරයි. පුළුවන් අය ඔන්න රජයේ www.slbf.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් එතනින් ලියාපදිංචි වෙන්න. හොටෙල් වලට එතකොට ගෘහපාලන ක්ලීනින් කියන ජොබ් වලට හැමෝන්ටම පුළුවන් ඇප්ලයි කරන්න. එහෙම ලින්ක් එක හොයාගන්න බැරි කවුරු හරි ඉන්නවනම් මං මගේ WhatsApp group එකේ ලින්ක් එක මම මේ වීඩියෝ එකේ පල්ලෙහායි description එකේ දාලා තියෙනවා. ඒකට ගිහිල්ලා එතනින් ජොයින්ට් වෙන්න. ඔයාලට අවශ්‍ය හැම දෙයක්ම මොනවා හරි දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් එතනින් මැසේජ් එකක් දාන්න. හැමෝන්ටම ඒ සම්බන්ධ කියලා දෙන්නම්. ඔයාලා දැම්මම ඇදුම් කරන්න. මොකද සීමිත දින ගණනක් තියෙන්නේ. ඉක්මන් කරන්න. හැමෝන්ටම ඊශ්‍රායල් එන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා හැමෝන්ටම. මොකද මේ රටට එන්න ගොඩක් අය try කරනවා. ඒගොල්ලන්ට මං හිතන්නේ එන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් ගමනක්. ඉතින් එහෙනම් ඔන්න මම කිව්වා වගේම හොටෙල් ක්ලීනින් ගෘහපාලන කන්ස්ට්‍රක්ෂන් වලට ඒ අයට එන්න පුළුවන්. ලින්ක් එක තියෙනවා. ලින්ක් එක මගේ WhatsApp group link එක තියෙනවා. ඒකට ජොයින්ට් වෙන්න. මම ඒකට ජොයින්ට් වුණාට පස්සේ WhatsApp එකට ලින්ක් එක දාන්නම්. රයිට් එහෙනම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න. එකතු වෙලා නැති අය ඉන්නවනම් දැන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් බොහොම ස්තුතියි හැම දිනාටම. ජයෙන් ජයම් වේවා. එහෙනම් ගිහින් එන්නම්. ආයි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.